ready අයිබෝන් දරුවනේ සියලුම දෙනා අපේ YouTube channel එක ඔස්සේ සාදරයෙන් පිළිගන්නවා. අද අපි අයිස් හදන්න යන්නේ. දැන් අයිස් කිව්වම මේ දවස්වල මාධ්‍යවල කතා වෙනවා ගොඩක් වෙලාවට මත්ද්‍රව්‍යයක් විදියට. අපි හදන්නේ මත්ද්‍රව්‍ය වෙන අයිස් නෙවෙයි. ඒක ලෝකේ තියෙන ධර්ම මත්ද්‍රව්‍ය නිකන්නේ. අපි හදන්නේ වියලි අයිස්. ඒකට කියනවා ඩ්‍රයි අයිස් කියලා. මොනවද මේ ඩ්‍රයි අයිස් කියන්නේ? ඔයාලා දන්නවද? ඒ තමයි ඝන කාබන් ඩයොක්සයිඩ්. ඔයාලා දන්නේ නැති 10 ශ්‍රේණියේ මේ 16 වෙනි පාඩමේ අපිට ඝන අයිස් ගැන තියෙනවා. වියලි අයිස් ගැන. එතකොට ඝන කාබන් ඩයොක්සයිඩ් තමයි වියලි අයිස් විදිහට ගන්නෙ. මේක ගන්නවා කෘත්‍රිම වැසි ඇති කරන්න. එතකොට අපිට මේක හදන්න ගෙදරදී පුළුවන් පොඩි දේවල් කීපයක් ඕනේ. අද අපි බලමු කොහොමද අයිස් හදන්නේ කියලා. මේ තියෙන්නේ මගේ උපකරණ ටික. මේ මොනවද? පළවෙනි එක තමයි කාබන් ඩයොක්සයිඩ් ගින්නිවන උපකරණයක් ඕනේ. ඊට අමතරව උණු වතුර ටිකක් ඕනේ. සහ ඊට පස්සේ බීකරයක් ඕනේ. සහ තෙත ලේන්සුවක් ඕනේ. එච්චරයි ඕනේ. අපි දැන් කරනවා ඉස්සලාම ඝන කාබන් ඩයොක්සයිඩ් හදාගන්න යන්නේ මෙන්න මේ විදිහට. මම ලේන්සුව අරගෙන හොඳට මේකේ ඔතනවා. ලේන්සුව අරගෙන මෙන්න මේ විදිහට මේක ඔතන්න ඕනේ. ඔතලා ඉවරලා අපි කාබන් ඩයොක්සයිඩ් උපකරණය ක්‍රියාත්මක කරනවා. මේ විදිහට හොඳට කාබන් ඩයොක්සයිඩ් උපකරණය ක්‍රියාත්මක කරනවා. මේකේ ග්ලව්ස් එක දැන් මේ අතෙත් එක්ක කැලෙනවා මේක. ඒක නිසා ග්ලව්ස් එක තමයි ඔයාලට පේන්නේ නැති මේ මෙන්න අයිස් හැදලා තියෙනවා. ඝන අයිස් පේන්නේ නැති. රයිට් මම මෙතනත් ටිකක් හැදුවා. මේ හැදලා තියෙන්නේ ඝන අයිස්. පේන්නේ නැති ඔයාලට. ඊට පස්සේ අපි මේක දානවා බීකරයකට. මේ විදිහට මේක බීකරයකට දානවා. බීකරයකට දාලා ඔයාලා දැකලා ඇති ওই වෙඩින්ස් වල එහෙම අර මනමාලි එකතු වෙලා අර කෙන්ඩියකින් වතුරක් කරනකොට දුම් යනවා. දැන් බලන්න මෙන්න මේකෙත් එන්නේ සංසිද්ධිය වෙනවා. මෙන්න මේ විදිහට මේකේ දුම් යනවා. මෙන්න ඝන අයිස් හදපු විදිහ. මේ තමයි ඝන කාබන් ඩයොක්සයිඩ්. හොඳට පේන ඇති ඒ විදිහට දුම් යනවා. හරි. ඔයාලට ගෙදරදී පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මේක විශේෂයෙන්ම ගිනි වෙන උපකරණය අල්ලනකොට ග්ලව්ස් එකක් දාන්න ඕනේ. මොකද මේක හොඳටම සීතල වෙනවා. සීතල වෙනකොට අත් එහෙම මේක ඇලුනොත් තුවාල වෙන්න පුළුවන්. ඒක නිසා. අපි මේ වගේ වීඩියෝ වලින් ඉස්සරහට හම්බ වෙනවා. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. සුබ දවසක්.